නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වත්නි, සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දාන උතුම් කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපිට ඕනම පින්කමක් ඕනම වැඩසටහනක් මේ වෙලාව තුල සිද්ධ කරන්නට පුළුවන්කම තිබුණා. නමුත් ඔයත්ෝ තීරණය කරනවා අපි ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට ඕන කියලා. ඒ පින්වත්නි වෙන දෙයක් නිසා නෙවෙයි, සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දාන උතුම් වෙන නිසා තමයි අපි මේ ධර්ම දාන පින්කම මේ වෙලාව තුල සිද්ධ හැබැයි මේ ධර්ම දාන පින්කම සිද්ධ කරලා මදි ඔබේ ජීවිතයට එකතු කරගන්න ඕන. සුණාත දාරේ චරාත ධම්මේ සුණාත මේ බණසන දාරේ ධාරණය කරගන්න. ධර්මානුකූලව ජීවිතය හදාගන්න කියලායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ නිසා අපි හැමදෙනාම දක්ෂ වෙන්නට ඕන. මේ දේශනාව අවසානයේ ජීවිතයට යමක් එකතු කරගන්න. මිනිස්සු ඕන තරම් බණ උදෙත් තානවා, දවල්ත් තානවා, හවසත් තානවා, නිදාගද්දිත් තානවා, ටීවී එකේ අපි බලනවා, බස් එකේ යද්දිත් තානවා, වාහනේ යද්දිත් තානවා, බනන ඕනතරම්. හැබැයි ඒ ධර්මයට අනුව අපි අපේ ජීවිත කොතනද හදාගත්තේ? අපි කොතනද ගොඩනගාගත්තේ කියලා ඔයත් කල්පනා කරලා බලන්න. ධර්මානුකූල මාවතක අපි කොතනද ඉන්නේ? යම් දෙයක් අපිට කියද්දී ඒක දරා ගන්න, විඳ දරා ගන්න පුළුවන්. ගෙදර ගැටලුවක් වෙද්දී ඒක දරා ගන්න, විඳ දරා ගන්න පුළුවන්. තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙද්දී ඒ ඇත්ත වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්. අපි සෑහෙන දේවල් වලින් පිටුතුන් පස්සේ